අද කතා කරන්නේ මේ Oscar Tiger 12 කියන ෆ්ලැග්ෂිප් ෆීචර්ස් තියෙන mid range mobile phone එක ගැන. මේ ෆෝන් එක ගැන ඔයා දැනගන්න ඕන හැමදේම අද වීඩියෝ එකෙන් සාකච්ඡා කරමු. ඉතින් මේ mobile phone එකේ නම Oscar Tiger 12. ඉතින් මේ ෆෝන් එක අතර ගත්තම මට notice වෙච්ච වැදගත්ම දේවල් වලින් කීපයක් මම ඉස්සෙල්ලාම ඔයාලට කියන්න. මේ ෆෝන් එක ගොඩක් slim mobile phone එකක්. ඒ වගේම මේකේ බර ගොඩක් අඩුයි. ඉතින් මේක ගොඩක් ලයිට් වේට් මොබයිල් ෆෝන් එකක්. ඉතින් මේක RAM 198ක් විතර තමයි ඒගොල්ලෝ සඳහන් කරන්නේ. ඊට අමතරව මේක ගොඩක් ස්ලිම් මොබයිල් ෆෝන් එකක්. ඉතින් මේ ෆෝන් එකේ ස්ලිම්නස් එක ගැන කියනවා මම පාවිච්චි කරන iPhone 15 Pro Max එක. ඒකටත් වඩා ගොඩක් ස්ලිම් ඩිවයිස් එකක්. මේක බෑක් කවර් එක දාලා ගත්තත් ගොඩක් ස්ලිම් විදිහට තමයි අපි අතර ෆීල් වෙන්නේ. ඊට අමතරව මේක මිලිමීටර් 8.5 3ක් වගේ සයිස් එකක් තමයි ස්ලිම්නස් එක විදිහට ඒගොල්ලෝ මෙන්ෂන් කරලා තියෙන්නේ. ඉතින් මේකේ බොඩි එක ගැන කතා කරොත් මේකේ ෆිනිෂින් එක මේ ෆිනිෂින් එක ගැන කතා කරොත් මේකේ ඇලුමිනියම් සහ ප්ලාස්ටික් කලවම් බොඩි එකක් තියෙන්නේ. බෑක් ග්ලාස් එක වීදුරුවකින් නෙවෙයි ෆිනිෂ් වෙලා තියෙන්නේ. හැබැයි සේෆ්ටි එක අතින් හොඳයි. ඒ කියන්නේ වැටුනොත් එහෙම සාමාන්‍ය ඔයගොල්ලෝ දන්නවා අලුතෙන් වෙන iPhone එකක් Samsung Galaxy S series එක වගේ ෆෝන් එකක් බෑක් ග්ලාස් එක වැටුනොත් විදිහට යන්න පුළුවන්. ඒ වුණත් ලොකු වීදුමක් යනවා ඒක රීප්ලේස් කරන්න. හැබැයි මේක එහෙම වැටුනොත් මිදිලා යන්න තියෙන chance එක අඩුයි. wireless charging කැප කරලා තමයි මේ විදිහට බෑක් ග්ලාස් එකක් නැතුව මේ ඩිසයින් එක ඇවිල්ලා තියෙන්නේ මේ ෆෝන් එකේ. ඊළඟට මේ ෆෝන් එක ගැන කතා කරද්දී මේකේ පොඩි චින් එකක් තියෙනවා. චින් එකක් කියලා කියන්නේ නිකට කියලා කියන්නේ ඒ වගේ පොඩි චින් එකක් තියෙනවා. සාමාන්‍යයෙන් හයි එන්ඩ්ම ෆෝන් වල දකින්න හම්බෙන්නේ නැහැ මේ චින් එකක්. චූටි චින් එකක් උසා උඩින් තියෙනවා. සාමාන්‍ය බ්‍රෙසල් එකක්. එතකොට මේ ෆෝන් එකේ ස්ක්‍රීන් ටු බොඩි රේෂියෝ එක ගත්තම 84ක් විතර තියෙනවා. ඉතින් iPhone එකකට iPhone 15 Pro Max එකකට මේකේ 5ක් විතර අඩුයි. iPhone එකේ 89ක් විතර බොඩි ටු ස්ක්‍රීන් රේෂියෝ එක තියෙනවා. මේකේ 84ක් විතර තියෙන්නේ. හැබැයි ඒක ලොකු noticeable චින් එකක් විදිහට අඳුන්වන්න බෑ. ඒ නිසා මේක ගොඩක් හොඳ ප්‍රීමියම් ලුක් එකක් තියෙන මොබයිල් ෆෝන් එකක් විදිහට අඳුන්වන්න පුළුවන්. ඉතින් මේ බජට් එකට ඒ කියන්නේ මේක මිඩ් රේන්ජ් මොබයිල් ෆෝන් එකක්. සහ මේක ගොඩක්ම හයි එන්ඩ් මොබයිල් ෆෝන් වල ඒ කියන්නේ සමහර ලක්ෂයෙන් වඩා වැඩි මොබයිල් ෆෝන් වල තියෙන ෆීචර්ස් ගොඩක් මේකේ ඉන්ටග්‍රේට් කරලා තියෙනවා. මේකේ ස්ක්‍රීන් එක ගැන අනිවාර්යෙන් අපි කතා කරන්න ඕනේ. මේකේ 1080x2460 2460ක් වෙනකන් පික්සල්ස් බලා ගන්න පුළුවන් අපිට මේ ස්ක්‍රීන් එකේ ගොඩාක් හොඳ බ්‍රයිට්නස් එකක් බලා ගන්න පුළුවන් සහ හොඳ පික්සල් ඩෙන්සිටි එකක් තියෙනවා. මේකේ පික්සල් ගොඩක් තියෙනවා. ඉතින් අපිට ෆෝන් එක බැලුවම කොටු කොටු වගේ පේන්නේ නැහැ. ගොඩක් හොඳ ස්ක්‍රීන් එකක් මේක බලා ගන්න පුළුවන්. ෆුල් HD ස්ක්‍රීන් එකක් තමයි තියෙන්නේ. ඔයගොල්ලෝ දන්නවා ගේම් ගහන අය රිෆ්‍රෙෂ් රේට් එක කියන්නේ මොකක්ද කියලා නැත්නම් හර්ට්ස් ගානින් අපි අඳුරන කම්පියුටර් එක සාමාන්‍ය අවුඩුම ගානේ තප්පරයට සාමාන්‍යයෙන් ෆ්‍රේම්ස් 45ක් 50ක් 60ක් වගේ තියෙනවා නම් ගොඩක් හොඳයි කම්පියුටර් එක ගේම් එකක් සෙල්ලම් කරද්දී මොබයිල් ෆෝන් එක ගේම් එකක් සෙල්ලම් කරද්දී. හැබැයි මේ ෆෝන් එකේ තප්පරයට ෆ්‍රේම්ස් 120ක් දක්වා පෙන්වන්න පුළුවන් ඇබිලිටි එක තියෙනවා. ඒ කියන්නේ රිෆ්‍රෙෂ් රේට් එක 120ක් තියෙනවා. සාමාන්‍ය මොඩර්න් කම්පියුටර් එක උනත් ගොඩක් කම්පියුටර් පාවිච්චි කරන අයගේ රිෆ්‍රෙෂ් රේට් එක තියෙන්නේ මොනිටර් එකේ 60යි. සාමාන්‍ය 144 120 තියෙනවත් තියෙනවා. හැබැයි ගේමින් මොනිටර් එකක් තියෙන ඕනේ. ඒකට ඒක සාමාන්‍ය මිල අධිකයි. මේ ෆෝන් එකේ 120Hz දක්වා බලන්න පුළුවන්. ඒක ගොඩක් හොඳ ෆීචර් එකක් ගේම් ගහන්න මේ මොබයිල් ෆෝන් එක ගන්නවා. ඊළඟට මේකේ ස්පීකර් එක ගැන කතා කරනවා. මේකේ එක ස්පීකරයක් මොනෝ ස්පීකර් සිස්ටම් එකක් තියෙන ස්ටුඩියෝ නෙවෙයි. යටින් තියෙන ස්පීකර් එකක්. මේකේ සාමාන්‍ය හොඳ ක්වොලිටි එකක් යටතේ සින්දුවක් ලිසන් කරන්න හැකියාව තියෙනවා. හැබැයි මේකේ තියෙන එක ස්පීකරයක් කියන එක ඔයගොල්ලෝ ඔළුවේ තියාගන්න ඕනේ. ඉතින් iPhone පාවිච්චි කරන අයට නැත්නම් අලුත් Samsung මොබයිල් ෆෝන්ස් පාවිච්චි කරන අයට තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි ඒගොල්ලෝ ගාව තියෙන හොඳ හෑන්ඩ් ෆ්‍රී එකක් 3.5mm ජැක් එක තියෙන හෑන්ඩ් ෆ්‍රී එකක් ඒගොල්ලෝගේ මොබයිල් ෆෝන් එකට ගහන්න බෑ. එතකොට කන්වර්ටර් එකක් කරා ගිහලා තමයි Type C port එකකට එහෙම නැත්නම් 8pin lightning එකකට කන්වර්ට් කරලා තමයි ඔයගේ මොබයිල් ෆෝන් එකට ගහගන්න ඉන්නේ. හැබැයි මේ ෆෝන් එකේ තියෙන වැදගත්ම දෙයක් විදිහට දකිනවා මේ 3.5mm ජැක් එකක ගහන්න පුළුවන් port එකක් තියෙනවා. ඉතින් මේ port එක නිසා ඔයගේ තියෙන හෑන්ඩ් ෆ්‍රී එකක් ඩිරෙක්ට්ම ගහලා වාට් සින්දුවක් වගේ අහන්න පුළුවන්. නැත්නම් ගේම් එකක් සෙල්ලම් කරද්දී ඒ එක්ස්පීරියන්ස් එක හොඳට ගන්න පුළුවන්. හැබැයි iPhone එක සහ Samsung ෆෝන් එක අලුතෙන් එන ගොඩක් Type C විතරක් port එකක් විතර බලන්න පුළුවන් වෙන device වල තියෙන ප්‍රශ්නේ තමයි අර විදිහට converter එකක් ගහලා ඔයගේ සින්දුවක් අහන්න මොකක් හරි වැඩක් කරද්දී එතනදී sound quality loss එකක් අනිවාර්යෙන් අපිට බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේකේ quality loss එකක් නැහැ. ඩිරෙක්ට්ම
ඔයාගේ මියසික් එක සවුන්ඩ් එක අවුට්පුට් කරගැනීම හැකියාවක් තියෙනවා ඔයාගේ hand free නැත්නම් headset එකට. ඊට අමතරව මේ mobile phone එකේ keys ගැන කතා කරොත් එහෙනම් volume rocker එක තියෙනවා. මේකේ power on power off කරන්න ඒකෙම attach කරලා තියෙනවා power button එක සහ fingerprint sensor දෙකම. ගොඩාක් speed fingerprint sensor එකක් තියෙනවා. තප්පරයක් යන්නෙත් නැහැ. ඔයාලට notify වෙන්නෙත් නැහැ. ඔයාලට කොච්චර වෙලාවකින්ද මේක unlock වෙන්නේ කියලා ඒ තරම් speed සහ මේක race to wake කියන feature එක තියෙනවා. ඒ කියන්නේ ඔයා phone එක අරගෙන power button එකට ඇඟිල්ල තියාගෙන phone එක ඉස්සුවොත් එහෙම automatically display එක on වෙනවා. විතරක් නෙවෙයි ඔයාගේ කෙලින්ම phone එක unlock වෙනවා. මහපට ඇඟිල්ලට නම් ඔයා fingerprint එකේ තියෙන race to wake කරපු ගමන් කියන්නේ ඔයා phone එක උස්සපු ගමන් race to wake කියන feature එක active වෙලා ඔයාගේ phone එක නිකම්ම unlock වෙනවා. ඉතින් මේකේ processor එක ගැන කතා කරොත් ගොඩාක් හොඳ processor එකක් තියෙනවා. MediaTek Helio G99 කියන processor එක තමයි මේක අපිට බලා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් මේක ගොඩාක් හොඳ සාමාන්‍ය mid range එකෙන් high range එකට යන mobile phone වල තමයි ගොඩාක් මේ processor එක අපිට බලා ගන්න හම්බෙන්නේ. ඉතින් මේ mobile phone එකේ RAM එක ගැන කතා කරොත් එහෙනම් මේකේ 8GB RAM සහ 12GB RAM කියලා variant දෙකක් තියෙනවා. ඒ වගේ තමයි 8GB RAM එක තියෙන variant එකේ Intel memory එක විදිහට 128GB අපිට බලා ගන්න පුළුවන්. හැබැයි මම ගාව තියෙන මේ mobile phone එකේ RAM එක 12GB තියෙනවා සහ Intel memory 256GB වෙනකම් අප්ඩේට් කරලා තමයි ඒගොල්ලෝ තියෙන්නේ. ඉතින් මේකේ ගණන් දෙකක් තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් ඔයාගේ ඌමනාව හැටියට සහ බජට් හැටියට මොබයිල් ෆෝන් එක පර්චේස් කරන්න 8GB RAM එක හෝ 12GB RAM එක තියෙන මොබයිල් ෆෝන් එක. ඉතින් මේකේ ගේමින් එක්ස්පීරියන්ස් එක ගැන කතාවොත් ඇත්තටම මේකේ හොඳ ගේමින් එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන්. ඒකට ප්‍රධාන හේතුව තමයි මේකේ තියෙන RAM එක ප්‍රොසෙසර් එක සහ ඊටත් වඩා හොඳ එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන් වෙන්නේ මේකේ 120Hz refresh rate එකක් තියෙන ස්ක්‍රීන් එකක් අපිට හම් වෙන එක. ඒක තමයි මේක browse කරද්දිත් ඔයගොල්ලෝ 60Hz මොබයිල් ෆෝන් එකකින් web browse කරද්දී නැත්නම් මොකක් හරි PDF එකක් කියවද්දී එන එක්ස්පීරියන්ස් එකට වඩා හොඳ එක්ස්පීරියන්ස් එකක් මේ 120Hz refresh rate එකක් තියෙන මොබයිල් ෆෝන් එකකින් අපිට ගන්න පුළුවන්. ඒක අනිවාර්යෙන්ම වන් notify වෙයි මේ මොබයිල් ෆෝන් එක අරගෙන වැඩ කරන්න පටන් ගත්තොත්. ඉතින් මේකේ තියෙන 12GB RAM එක සහ processor එක නිසා මේකේ apps open කරද්දී close කරද්දී multitasking කරද්දී ගොඩාක් දුරට lag නොවි අපිට වැඩ කර ගැනීමේ හැකියාව හම්බෙලා තියෙනවා. මේක personally මම experience කරලා තියෙන නිසා තමයි මෙතනදී මම ඔයාලට මේක විශේෂයෙන්ම mention කරේ. ඉතින් ඊළඟට මේකේ camera system එක ගැන කතා කරොත් මේකේ 64 megapixel main camera එකක් තියෙනවා. 2 megapixel depth camera එකක් තියෙනවා. ඒ වගේම තමයි මේක night photography වලදී අනික් mobile phone වල ගොඩක් මේ budget range එකේදී ගොඩක් හොඳ විදියට perform කරනවා විතරක් නෙවෙයි. ඉතින් මේකේ තියෙන main camera එක ගැන කතා කරොත් එහෙම GW3 කියන camera එක තමයි මෙතනදී බලා ගන්න හම්බෙන්නේ. මේ GW3 කියන camera එක කවුද manufacture කරන්නේ? ඉතින් මේ GW3 කියන camera එක manufacture කරන්නේ Samsung සමාගමෙන් Samsung M52 5G කියන mobile phone එකේ මේ කැමරාව තමයි අපිට බලා ගන්න හම්බෙන්නේ. ඉතින් ඔයා කැමරාව ගැන හිතලා phone එක purchase කරන්න ඉන්න කෙනෙක් නම් M52 5G mobile phone එකේ price එක බලලා ඒකත් එක්ක මේ mobile phone එකේ price එක compare කරලා බලලා ඒකේ තියෙන features ඒකේ RAM එක ඒ internal memory මේකත් එක්ක compare කරලා බලලා purchase කිරීමේ හැකියාව හම්බෙලා තියෙනවා. ඉතින් පොඩ්ඩක් මේ මාතෘකාවෙන් පිටට පැනලා මම දෙයක් කියන්න සමහර අය හිතනවා හරි Samsung phone එකක් ගත්තොත් එහෙම 1 year warranty එකක් හම්බ වෙනවා. ඕක brand එක අලුත් එකක්. ඉතින් ඕක warranty එකක් නැහැ නේද? අපි කොහොමද මේකේ වගකීමක් ගන්න කියලා නෑ. එහෙම නෑ. මම description link එක දාලා තියෙනවා Star Mobile ආයතනයෙන්. ඔයාලට මේ mobile phone එක purchase කරන්න පුළුවන්. මේ Tiger 12 කියන mobile phone එක purchase කරන්න පුළුවන්. Star Mobile එකේ 1 year warranty එකක් මේ mobile phone වලට දෙනවා විතරක් නෙවෙයි. ඔයාට ඕන විදිහක accessories උනත් ඒ Star Mobile එක හරහා purchase කිරීමේ හැකියාව හම්බෙලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි description එකේ මම link එක දාලා තියෙනවා. ඒකෙන් ගිහිලා call කරලා WhatsApp එකකින් ඒගොල්ලන්ට order එකක් දැම්මොත් cash on delivery දාගන්න පුළුවන් විතරක් නෙවෙයි. ඔයා Tech City Show එකේ වීඩියෝ එකක් බලලා මේක purchase කරන්න කියලා කිව්වොත් එහෙම එයාලා ඔයාට රුපියල් 5000කට වඩා වටිනාකමකින් වැඩි earphone එක Bluetooth earbuds දෙකක් free දෙනවා මේ mobile phone එක purchase කරද්දී. ඉතින් අපි ආපහු කැමරාවට එමු. මේකේ කැමරාව ගැන අපි ආපහු කතා කරද්දී මේ කැමරාවේ LED හොඳ flash එකක් ගොඩක් brightness එක ගොඩක් හොඳ flash එකක් තියෙනවා. ඉතින් මම දැනට පාවිච්චි කරන iPhone 15 Pro Max එකත් එක්ක compare කරලා බැලුවාම මේ දෙකම එක වගේ. සමහරවිට මට හිතෙනවා මේ phone එකේ මේ Tiger 12 phone එකේ තියෙන flash එකේ brightness එක සාමාන්‍ය iPhone 15 Pro Max එකේ තියෙන flash එකට අතර brightness වැඩි කියලා මට වෙලාවට හිතෙන වෙලාවල් තියෙනවා. ඒ වගේ එච්චර හොඳ flash light එකක් අපිට මේ mobile phone එකේ බලා ගැනීම හැකියාව හම්බෙලා තියෙනවා. ඉතින් video recording ගැන කතා කරොත් එහෙම 2K 30 frames per second විදියටත් නැත්නම් full HD 30 frames per second විදිහට back cam එකකින් අපිට record කිරීමේ හැකියාව හම්බෙලා තියෙනවා. ඊට අමතරව front selfie camera එකකින් ඔයාලට ඕන නම් ඔයාලට zoom class එකට join ලස්සන selfie එකක් ගන්න. මේකේ හොඳ AI system එකක් තියෙනවා. මේ AI system එකේ වගේ මූණේ තියෙන කුරුලෑ වගේ දේවල් අයින් කරලා හොඳ photo එකක් ගන්න පුළුවන් 13 megapixel camera එකක් තියෙනවා. ඒක තමයි මේකේ front එකේ වීඩියෝ කරද්දී 1080p 30 frames per second විදියට වීඩියෝ කරීමේ හැකියාවත් අපිට හම්බෙලා තියෙනවා. ඊළඟට අපි කතා කරමු මේකේ බැටරිය සහ charging ගැන. මේකේ milliamp hours 5000ක massive battery එකක් තමයි තියෙන්නේ. දවසක් වඩ කිසි ප්‍රශ්නයක් නැතුව මේ mobile phone එක internet ගිහිල්ලා games එල්ලම් කරලා පාවිච්චි කරන්න පුළුවන්. දවසක් පාවිච්චි කරන කෙනෙක් පැය 12ක් විතර එක දිගට game ගහන්න පුළුවන් කියන එක නෙවෙයි. එහෙම game ගහන්න හොඳ නැහැ. mobile phone එකකට වඩා වගේ S2කට හොඳ නැහැ මේ game ගහන්න එපා. එච්චරලා
දවසට පැය 2-3ක් වගේ ගේම් ගහලා වෙබ් බ්‍රවුස් කරලා කිසි ප්‍රශ්නයක් නැතුව උදේ 6 ඉඳන් අනිත් දවස් උදේ 6 වෙනකම් මේ මොබයිල් ෆෝන් එක ඔන් කරලා තියාගෙන ඉන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැතුව. ඉතින් මේකේ මැසිව් බැටරි එකක් තියෙන. ඊට අමතරව මේකේ charging එක කතා කරොත් එහෙම මේකේ 33 වෝට් දක්වා ඔයාලට charging speed එකක් support කරනවා. ඉතින් විනාඩි 70ක් 80ක් විතර වෙලාවක් යද්දි වින් 100ටම මේ ෆෝන් එක charge කරගැනීමේ හැකියාව හම්බෙලා තියෙනවා. ඊට අමතරව මේ box එකේ හොඳ charging brick එකක් හම්බ වෙනවා. type C port එකක් තියෙන charging brick එකක් හම්බ වෙනවා. ඒක තමයි ගොඩාක් හොඳ quality USB type C to type C හොඳ කේබල්ලක් හම්බෙලා තියෙනවා. ඒ වගේම තමයි මේකට බෑක් කවර් එකක් අපිට හම්බෙලා තියෙනවා. වැදගත්ම දෙයක් බෑක් කවර් මේක හොයන්න අමාරුයි කියලා හිතන අයට බෑක් කවර් එකක් හම්බෙලා තියෙනවා. ටෙම්පර් ග්ලාස් එකක් ඇවිල්ලා තියෙනවා. ඒ වගේ තමයි මැනුවල් බුක් එක තියෙනවා. මේක හොඳ බොක්ස් එක සීල් කරලා ලෙවන්නේ. ඉතින් ගොඩාක් හොඳයි. සාමාන්‍යයෙන් මේ ගානට එන මොබයිල් ෆෝන් එකකවත් charging brick එක බලා ගන්න බෑ. කේබල් එක විතරයි. හැබැයි මේකේ කේබලට අමතරව charging brick එක බෑක් කවර් එක ටෙම්පර් ග්ලාස් එක හැමදේම බලා ගන්න හම්බ වෙනවා. මේ මොබයිල් ෆෝන් එක. ඉතින් මේ මොබයිල් ෆෝන් එකේ OS එක ගැන කතා කරොත් ඊගාවට තියෙන වැදගත් මේක Android 13 තමයි තියෙන්නේ. ඊට අමතරව ඒගොල්ලෝ කස්ටමයිස් කරපු ROM එකක් තියෙන්නේ Dock OS 4.0 කියන OS එක තමයි මේ මොබයිල් ෆෝන් එකට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ගොඩක් හොඳ OS එකක් විදිහට ඔයගොල්ලන්ට රිවිව්ස් බලා ගන්න පුළුවන් Google එකේ මේ OS එක සම්බන්ධයෙන්. ඉතින් මේකේ security features ගැන කතා කරොත් එහෙනම් මේක face unlock detection එකක් තියෙනවා සහ fingerprint එකක් තියෙනවා. මම ඉතින් recommend කරන්නේ මේකේ fingerprint එක තියන්න පුළුවන් හොඳයි face ID එක තියන්න නැතුව කියලා. ඉතින් ඊට අමතරව මේකේ fingerprint එක මම කලින් කිව්වා ගොඩක් ස්පීඩ් එකක් තියෙනවා. raise to wake කියන feature එක තියෙනවා. ඒ කියන්නේ ෆෝන් එක මේ විදිහට අල්ලගෙන යටින් ඉඳන් ඉස්සුවොත් එහෙම ෆෝන් එක unlock වෙලා කෙලින්ම ඔයාගේ ඩිස්ප්ලේ එකත් ඔන් වෙනවා. බටන් එක press කරනකොට ෆෝන් එක unlock කරගැනීමේ හැකියාව මෙතනදී හම්බෙලා තියෙනවා. ඉතින් මේකේ price එක ගැන කතා කරොත් එහෙම 12GB 256GB variant එක සාමාන්‍ය රුපියල් 59990ක් වෙනවා. මේකට ඔයා ටෙක් සිරිස් වගේ වීඩියෝ බලලා පර්චේස් කරන්න කියලා කිව්වොත් එහෙම මේ variant දෙකේදී 8GB 128 variant එකටත් 12GB 256GB variant එකටත් දෙකටම ඔයාලට Bluetooth earbuds එකක් හොඳ high quality මම recommend කරනවා. මම ලේසින් දෙයක් recommend කරන්නේ නැහැ. මම check කරලා බලලා කියන්නේ හොඳ high quality ඒ price එකට ගන්න බැරි හොඳ Bluetooth earbuds දෙකක් ඔයාලට free of charge හම්බ වෙනවා. ඉතින් ඒකත් ලොකු chance එකක් විදිහට මම දකිනවා ටෙක් සිටි ෆෑන් ලා වෙච්ච ඔයාලට. ඊට අමතරව මේකේ 1 year warranty එකක් හම්බෙලා තියෙනවා. ඉතින් මේකෙදී ඔයාලට මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් Star Mobile ආයතනය හරහා ඒක 1-to-1 replacement එකක් හරි repair එකකට හරි ගිහිල්ලා ඔයාගේ ෆෝන් එක යථාර්ථයට ගැනීමේ හැකියාව ඔයාලට හම්බෙලා තියෙනවා. ඉතින් මේ ෆෝන් එක දැනට යූස් කරලා තියෙන කෙනෙක්ද? එහෙම නැත්නම් මේ ෆෝන් එක පාවිච්චි කරගෙන ඉන්න කෙනෙක්ද? ඔයාගේ ප්‍රශ්න එහෙම නැත්නම් ඔයාගේ කමෙන්ට්ස් පල්ලා කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න කියලා ඕගොල්ලෝගෙම ආදරෙන් ඉල්ලනවා. ඉතින් වීඩියෝ හොඳට ලයික් එකක් දාන්න අමතක කරන්න එපා. යාළුවන්ට බාන්න මේ ෂෙයා කරන්න, subscribe කරන්න ඔය අලුත් ඉන්ටර්නෙට් මාර්කටිං පාඩම් බලන්න. ඔයාලට හැමෝටම සුබම දවසක්.